හායි ළමයි, ඉතින් ඔයාලට කොහොමද? හැමෝම පරිස්සමින් ඇති කියලා හිතනවා. ඉතින් අද මම හෙයා ට්‍රීට්මන්ට් එකක් අරන් ආවා. මොනවා කරත් කොණ්ඩේ දික් වෙන්නේ නෑ, කොණ්ඩේ යනවා, කොණ්ඩේ ඝනකම නෑ, කොණ්ඩේ හයිය නෑ කියලා කියන අයට කරන්න හොඳ සත්කාරයක් තමයි මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් මේක හෙයා පැක් එකක්. අපි බලමු මේ හෙයා පැක් එක කොහොමද මම හදාගන්නේ සහ ඒකට මොනවද ඕන කරන අමුද්‍රව්‍ය කියලා. ඉතින් මොනවා කරත් කොණ්ඩේ ගැලවිලා යනවා, කොණ්ඩේ හයිය නෑ, කොණ්ඩේ ඉක්මනට දික් වෙන්නේ නෑ කියන අයට මේ හෙයා ට්‍රීට්මන්ට් එක ගොඩාක් හොඳයි. අපිට මේකට මුලින්ම ඕන වෙනවා මුරුංගා කොළ. ඉතින් මේ විදිහේ මුරුංගා දළු වගේ කොළ වලින් අහුරක් ඕන කරනවා. ඊළඟට කරපිංචත් දළු වගේ කොළ වලින් කොළ ඉති 15ක් 20ක් විතර වගේ මම මේකට ගන්නවා. ඉතින් ඔයාලට මේ කොළ මේ විදිහට ගන්න නැත්නම් මුරුංගා කොළවලයි කරපිංචා කොළවලයි පවුඩර් එක ගන්න තියෙනවා කඩේ. අන්න ඒවා හරි කමක් නෑ, ගන්න පුළුවන් නම් ගන්න. ඉතින් මේ මුරුංගා කොළ කොණ්ඩේට ගාන්න විතරක් නෙමෙයි, ඔයාලට සතියකට දෙවතාවක් විතර මුරුංගා කොළ මැල්ලුමක් කන්න පුළුවන් නම් ඒකටත් කොණ්ඩේ දික් වෙන වේගය වැඩි කරන්න පුළුවන්. ඊළඟට අපිට E විටමින් කරල් 2-3කුත් ඕන වෙනවා. තව කෝමාරිකා ඉත්තකුත් මම මෙතන කෑලි කරලා අරන් තියෙනවා. ඊළඟට ඔය ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. E විටමින් කරල දාන්නේ නැතුව අනිත් ටික තාලා තමයි බ්ලෙන්ඩ් කරන්නේ. බ්ලෙන්ඩ් කරලා රොඩු ටික අයින් කරලා යුෂේක විතරක් පෙරලා අරගන්න ඕනේ. ඊළඟට මම මේ යුෂේකට E විටමින් කරල් 2ක් ඒකේ තියෙන ඔයිල් එක හොඳට මේකට මික්ස් කරගන්නවා. ඔයාලා මේක බ්ලෙන්ඩ් කරනකොට බ්ලෙන්ඩ් වෙන්නේ නැත්නම් විතරක් වතුර පොඩ්ඩක් එකතු කරන්න. එහෙමත් නැත්නම් වතුර වෙනුවට කෝමාරිකා ජෙල්ම දාගෙන බ්ලෙන්ඩ් කරලා ඒකේ යුෂේක අරගන්න පුළුවන්. ඊළඟට මේ විදිහට හොඳට E විටමින් කරල් 2 එකට එකතු කරලා හොඳට කලවම් කරන්න ඕනේ. E විටමින් ඔයිල් එක හොඳට මේ යුෂේකේ මික්ස් වෙනකන් හොඳට කලවම් කරලා මේක අපි කොණ්ඩේට ගා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක කොණ්ඩේට හොඳට හිස් කබරට දාපුවාම හොඳටම ඇති. කොණ්ඩේ ගස් වලට දාන්න ඕනේ නෑ. ඊළඟට මේක දාලා විනාඩි 45ක් පැයක් වගේ කොණ්ඩේ තියලා හොඳට කොණ්ඩේ ෂැම්පු දාලා කන්ඩිෂනර් දාලා වොෂ් කරලා දාන්න තමයි තියෙන්නේ. ඉතින් මේක කොණ්ඩේ ගොඩාක් දික් කරගන්න සහ කොණ්ඩේ යන අයට ගොඩාක් හොඳ ට්‍රීට්මන්ට් එකක්. ඉතින් මේක ඔයාලා සතියකට 2ක් විතර කරලා හොඳ ප්‍රතිඵල ලබා ගන්න ඔයාලට පුළුවන්. ඉතින් අදට මගේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම පරිස්සමට සතුටින් ඉන්න. හැමෝටම බුදු සරණයි.